ප්‍රශ්නයක් හදද්දී අපි WH වචන යූස් කරනවා. නේ? උදාහරණයක් what මොකක්ද? where කොහෙද? why ඇයි? who කවුද? when කවද්ද කීයද? which කොයියකද? how කොහොමද? එතකොට මේ වචන ප්‍රශ්නයක් වෙන්නේ ප්‍රශ්නයකට යෙදුවොත්. එතනයි වාක්‍යයකට යෙදුවොත් වැරදි. දැන් උදාහරණයක් මම මේකට වාක්‍යයක් දාන්න. මේකට වාක්‍යයක් දාන්න. You eat ඔයා කනවා. You eat ඔයා කනවා. එහෙනම් ඔයා අහනවා what you eat. What you eat. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. What you eat කියන එකේ තේරුම ඔබ කන දේ. What කියන්නේ දේ. ඔබ කන දේ. තව එකක් අපිට you go. ඔයා යනවා. ඔයා යනවා. එහෙනම් ඔයා කොහෙද ඔයා යන්නේ කියලා අහන්න. where you go කිව්වොත් වැරදි. එතකොට ඒක තේරුම ඔබ යන තැන. එනවනේ කියන්නේ. ඉතින් ඉංග්‍රීසි හොඳට මතක තියාගන්න මෙන්න මේ වචන ප්‍රශ්න පද බවට පත් වෙන්නේ සාමාන්‍ය ප්‍රශ්නය ගොඩනැගුවොත් පමණයි. එහෙනම් අපි කොහොමද සාමාන්‍ය ප්‍රශ්නය ගොඩනගන්නේ? අපි ඉගෙන ගත්තා verb එක subject ඉස්සරහට ගෙනල්ලා active voice නම් subject ඉස්සරහට ගෙනල්ලා ප්‍රශ්නය හදන්න. උදාහරණයක් ඔයා කනවා කොහොමද ප්‍රශ්නය හදන්නේ? මෙතන do you eat? අන්න do you eat කියලා වල question mark එක දාන්න අයිතිය තියෙනවා. අන්න එතකොට do you eat? අන්න ඔයාට අහන්න පුළුවන් දැන් මොනවද ඔයා කන්නේ? What do you eat? ඇයි ඔයා කන්නේ? Why do you eat? කීයට විතරද ඔයා කන්නේ? When do you eat? කොහොමද ඔයා කන්නේ? How do you eat? ඒ ගැලපෙන එක යොදා ගන්න පුළුවන්. අපි තව එකක් ගමු. ඔයා යනවද? ඔයා යනවද? Do you go? ඔයා යනවද? දැන් ඔයාට අහන්න ඕන මොනවද ඔයා යන්නේ කියලා අහන්නේ නේ. කොහෙද ඔයා යන්නේ? Where do you go? ඇයි ඔයා යන්නේ? Why do you go? කීයටද ඔයා යන්නේ? When do you go? කොහොමද ඔයා යන්නේ? How do you go? අන්නේ විදියට ඉංග්‍රීසි නිවැරදිව ඉගෙන ගත්තොත් තමයි අපිට ඒවා යොදා ගන්න හරියට පුළුවන් වෙන්නේ. කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. තේරුණානේ? ඒ නිසා අද මතක තියාගන්න ඕනේ මොකද්ද? WH වචන යොදාගන්නේ ප්‍රශ්න විදියට නම් සාමාන්‍ය ප්‍රශ්නය ගොඩනගාගෙන සිටිය යුතුමයි. අන්නේ නීති අද ඔළුවේ මතක තියාගන්න. අන්නේ විදියට ව්‍යාකරණ කරුණු ඉංග්‍රීසි ව්‍යාකරණ කරුණු ඉතාම නිවැරදිව ඉගෙනගෙන ඔයාගේ ඉංග්‍රීසි භාෂාව නිවැරදිව ගොඩනගා ගන්න එකතු වෙන්න අපිත් එක්ක. රැකියා කරන අයට, ඒ වගේම රැකියා හොයන අයට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඕනම වයසක කෙනෙකුට අපි ආරම්භ කරනවා විශේෂ පන්තියක් සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ එන පළවෙනි සෙනසුරාදා 19 වෙනි සෙනසුරාදා රාත්‍රී 7:30ට එකතු වෙන්න ඔබේ ඉංග්‍රීසි දැනුම ලෝකයට ගැලපෙන්න අපි ලස්සනට හදලා දෙන්න. ආයුබෝවන්.